වෙලාවක ස්ටීව් ජොබ්ස් ගිතන්න කියන්නේ ඔයාට කරගන්න බැරි වෙච්ච එක නේ. ස්ටීව් ජොබ්ස් ඔයා දැකපු නැති දේවල් මොනවද කියලා හදුව 5ක් කියනවාද වෙනකොට හරියටම 5ම නම් මතක නැහැ. එකක් කියනවා මේ යූසර් ෆ්‍රෙන්ඩ්ලි ගතිය හිතුවේ නැහැ කියලා. ඒ කියන්නේ බිල් ගේට්ස් කියන්නේ කම්පියුටිං පැත්තෙන් ආපු කෙනෙක් නේ. හරි. මටත් කලින් පටන් ගත්ත කෙනෙක්. ඒතකොට මේ එයා කියන්නේ කම්පියුටිං ගැන හිතුවේ කම්පියුටිං වලදී එයා මේ යූසර් ෆ්‍රෙන්ඩ්ලි වෙන්න ඕන කියලා හිතුවේ. එයා කවදාවත් මේ හැම මිනිස්සයාම පර්සනලි කම්පියුටර්ස් යූස් කරා කියලා හිතුවේ නැහැ. එයා හිතුවේ මේක මේ ෆයිනෑන්ෂියල් යූස් එකකට කියන්නේ භාවිතයට කාර්මික භාවිතයකට විතරක් මිනිස්සු මේක පාවිච්චි කරයි. ඒ හින්දා මේක මේ යූසර් ෆ්‍රෙන්ඩ්ලි වෙන්න ඕන කියලා හිතුවේ නැහැ. ඒක එයා කියන එක දෙයක්. ඊට අමතරව මේ තව එකක් තමයි ලස්සන වෙන්න ඕන කියලා හිතුවේ නැහැ කියලා. කියන්නේ අර ඒ කියන්නේ මුලින්ම දාන්නේ කම්පියුටර් එක තඩි කැත ලොකු තඩි එකක් නේ. ඒකේ සයිස් එක ගැනවත් ඒක ලස්සන වෙන්න ඕන හුරු බුහිටි වෙන්න ඕන කියලා හිතුවේ නැහැ කියලා කියනවා. හරි. අර ඒක හිතනවා. ඒ කියන්නේ එයාගේ චින්තනේ වෙනත් ලෙවල් එකක නේ. උගේ චින්තනේ තියෙන්නේ හෙට පාවිච්චි කරන කම්පියුටර් එකක් හදන නිසා අවුරුදු 10කින් හැමෝම පාවිච්චි කරන කම්පියුටර් එකක් හදන උගේ චින්තනේ. හරි. ඊට පස්සේ තව එකක් තියෙනවා නෙට්වර්ක් කම්පියුටිං ගැන හිතුවේ නැහැ. ඒ කියන්නේ දැන් උදාහරණයකට මම කියන්නම් මම මේකේ මොකක් හරි කොපි කරලා මම ලැප්ටොප් එකෙන් ගිහිල්ලා අර control v වගේ ඒකේ තියෙන command v කියලා එකක් macbook වල paste කරොත් ඒ මම මේකෙන් කොපි කරපු එක තමයි ලැප් එකෙන් paste වෙනවා. අරගේ ecosystem එකක් කියලා කියන්නේ. ඒක network computing cloud computing. එතන මට තියෙන්නේ device ලොකු එකක් වගේ මට හිතෙන්නේ. එහෙම. මම මේකෙන් කොපි කරාම මම iPad එකේ paste කරොත් ඒකේ paste වෙන්නේ මම මේකේ කොපි කරපු එක. මට එහෙම එකක් හරි. ඔයාලට Windows computer එකක් තියෙදි හිතෙන්නේ මට Windows computer එකක් තියෙනවා එච්චරයි. අර අපිට ඒකේ මේ එන system එකක් කියලා එකක් මතක් වෙන්නේ නැහැ නේ. හරි. ඒක එකතුවක් තියෙන්නේ ලොකු මම එක කෑල්ලක් කියලා හිතෙන්නේ නැහැ. මට Windows lab එකක් තියෙනවා. ඒකේ තියෙන එකක් වචනයක් වෙන එකකට ගන්න සමහර උන් ඊමේල් දාලා එහෙම නිකන් ඊමේල් වල draft වලට දාලා කොපි කරලා ගන්න ඕන අනිත් එකට ගන්න. එහෙම තියෙනවා. ඒ කියන්නේ cloud computing ඌ කියනර මේ උට හිතා ගන්න බැරි වෙච්ච දේවල්. හරි. එහෙම තියෙනවා. සහ මේ දේශපාලනික සම්බන්ධතා කරලා මේ Bill Gates කියන sorry. දැන් සාමාන්‍ය ලොකු කම්පැනි දැන් Samsung කියලා කියවල ඔයාලට මිනිස්සෙක් මතක් වෙන්නේ නැහැ නේ. Samsung කිය මතක් වෙන මිනිස්සෙක් ඉන්නවා. Google කියලා කියවම දැන් අර සුන්දර පිචේ මතක් වෙනවා. නමුත් ඒ නැත්තම් ඒ CEO නිසා නැත්නම් Google කියන්නේ කවුද කියලාවත් දන්නේ නැහැ. YouTube කියව මිනිස්සෙක් මතක් වෙන්නේ නැහැ. Facebook කියව සකබක් මතක් වෙනවා. YouTube කියව මිනිස්සෙක් මතක්. YouTube දැන් Google වල එනමුත් මේ YouTube කියව මිනිස්සෙක් මතක් වෙන්නේ නැහැ නේ. Samsung කියව මිනිස්සෙක් මතක් වෙන්නේ නැහැ. හැබැයි Apple කියව මිනිස්සෙක් මතක් වෙනවා. තමයි මැරලාද කියලාත් අපිට අමතක. ඌ මැරලා ඌ නෑ දැන්.